පළවෙනි ස්ටෙප් එක විදිහට මෙන්න මේ ස්ටෝරි එක ජෙනරේට් කරගන්න අවශ්‍ය ස්ක්‍රිප්ට් එකක් කතාවක් දැනගන්න ඕනේ. ඉතින් ඔයා කතාවක් දන්නවා නම් ඔයාට ඒ කතාවට අනුව මේ ඉමේජස් ජෙනරේට් කරගන්න වැඩේ කරගන්න පුළුවන්. මුලින්ම මම ස්ටෝරි එකක් ජෙනරේට් කරගෙන ඒකට අදාළ සීන්ස් ටික මම ජෙනරේට් කරගන්න තමයි යන්නේ. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ වෙනදා වගේම ChatGPT කියන software එක. ChatGPT software එක ඔයා Google එකට ඇවිල්ලා මේ විදිහට open කරගන්න. ඕපන් කරගෙන මම මේ දෙන ප්‍රොම්ප්ට් එක ඔයත් මේ විදිහටම ChatGPT එකට දෙන්න. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එකෙන් දීලා තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක ඔයාලට ගන්න description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයා description එකෙන් අරගෙන මේ විදිහට ChatGPT එකට දෙන්න. හරි. ඉතින් දැන් අපි මේ විදිහට ස්ටෝරි එකක් ජෙනරේට් කරගත්තා. ඊට පස්සේ අපි මේ ස්ටෝරි එකට අදාළව සීන්ස් ටික ජෙනරේට් කරගමු. ඉතින් මම මෙතනින් එක කැටගරි එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් අපිට මෙතනින් 10ක් තමයි මම ජෙනරේට් කරගත්තේ. ඉතින් මම මෙතනින් එක කැටගරි එකක් සිලෙක්ට් කරගන්නවා. කොපි එකක් හදන කැටගරි එක තෝරගන්නවා. දෙවෙනි ස්ටෙප් එක විදිහට අපිට ඉමේජ් ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරගන්න. ඒ කියන්නේ අපිට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එකයි ඒ ඉමේජ් එක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එකයි. හරි. නැවතත් එන ChatGPT එකට ඇවිල්ලා ඔයා මෙන්න මේ ප්‍රොම්ප්ට් එක මේ විදිහට ChatGPT එකට දෙන්න. දීලා මෙන්න මේ පහලින් තියෙන image to video prompt එකත් ඔයා මේ විදිහට දෙන්න. හරි. දීලා ChatGPT එකට දුන්නාට පස්සේ ඔයාට පේනවා මෙන්න මේ විදිහට පැහැදිලිව prompt එක ජෙනරේට් කරලා දෙනවා. හරි. අපි දැන් prompt එක ජෙනරේට් කරගෙන අවසానයි. හරි. ඊළඟට අපි යන්න ඕනේ මෙන්න මේ prompt එක දීලා image ටික ජෙනරේට් කරගන්න. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ Leonardo AI කියන software එක. ඉතින් ඔයාලා එන්න Google එකට ඇවිල්ලා search කරන්න Leonardo AI කියලා. search කරලා මේ website එකට login වෙන්න. login වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හරි. මෙතෙන්ට ඇවිල්ලා ඔයා ChatGPT එකෙන් generate කරගත්ත image prompt එක මෙන්න මේ box එකට copy paste කරගන්න. paste කරලා මෙතන පහලින් තියෙන generate කියන button එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මේ විදිහට image ටික generate වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයා ඔක්කොම image ටික generate කරගන්න. හරි. ඉතින් මම මේ විදිහට prompt සියල්ලටම අදාළ image ටික generate කරගෙන අවසానයි. ඊළඟ step එක විදිහට අපි මේ images ටික video විදිහට convert කරගන්න ඕනේ. generate කරගන්න ඕනේ. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ හැමදාම වගේ Vidu AI එක. Google එකට ඇවිල්ලා search කරන්න Vidu AI කියලා. search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ website එකට sign in වෙන්න. sign in වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන image to video යටතේ පළවෙනි image එක මෙතෙන්ට upload කරගන්න. හරි. ඊට පස්සේ ඒ පළවෙනි image එකට අදාළව අපි generate කරගත්ත video prompt එක. image prompt එක නෙමෙයි video prompt එක. ඒක ඇවිල්ලා මේ පහලින් copy paste කරගන්න. කරලා පහලින් තියෙන create කියන button එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එක දකුණු අත පැත්තෙන් generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා හැම prompt එකක්ම හැම image එකක්ම දීලා ඒ image එකට අදාළ prompt එක දීලා වීඩියෝ ටික generate කරගන්න. හරි. ඉතින් මේක හරිම ලේසි. මම හිතනවා ඔයාලට මේක පැහැදිලිව කරගන්න පුළුවන් වෙනවා කියලා. මම ඉතින් මේ විදිහට ඔක්කොම generate කරගන්නවා. හරි. ඉතින් අවසාන වශයෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ generate කරගත්ත වීඩියෝස් ටික video editing software එකකට දාලා මේ විදිහට edit කරලා අවසාන output එක මේ විදිහට බලන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මේ වීඩියෝ එක generate